තණ්ඩලේ දෙන්න දෙපොලේ දක්කනවා ඊ ගම් පහද බං අර වෙන්නේ මේක ලස්සනයි දිලූෂ දසුනි සෙකන්ඩ් ඩේ එකට අපි යන්නයි හදන්නේ මෙහිම ඉතින් ඕකේ අපි යනවා ලකිඳු පුතාව ගන්න බයි තරුණයා ඇවිල්ලා ඉන්නේ හලෝ හලෝ යාවා හලෝ අපි යන්නේ කීල්ස් එක ඇතුළට අකිල සෙට් එක අපි කෑක් වෙන්නේ අපේ ගෙල්ල දෙන්න හැක් වෙන්න කෝන බ්‍රෑන්ඩ් එකක් ගෙන්න කියලා වෙලා ඉතින් ටයිල් එකට කන්න දෙන්නේ නැහැ ඩයල් එක ගත්තා ගෙදරි පාලමක් තියෙනවා වතුර තියෙනවා පාලමක් තියෙනවා වතුර තියෙනවා අමාලු වුණා උතනින් දකුණට දැම්මා අපේ රිසෝට් එකට ආවා අපි ආවා අමාලු වුණා අර ඊට උඩ තට්ටේ කොණවාලයා මේ මොකක්ද කරන්නේ ඔයා හරිද යන්තම් කරද කියන්නේ පොල්ලත් උස්සන් එන ජීවිතයට කන පැලෙන බීලා ඔළුව සාක්කුවේ දම් බෝතලේ අතේ තියන් ඔව් මං හෙටත් ගෙදර යනවා කෙලින්ම මේක මැදට සල්ලු මෙහෙම එකක් අරගෙන යන්න බැරිද මෙයාව උසනද ඔව් මේක කිලෝ 80 බරයි ඔන්නේ බලන්න අර අඩාගෙන එන්න අද හැබැයි ඉතින් නාන්න හම්බුනේත් නෑ කමක් නෑ ඉතින් ආයෙන්නක පූල් එකේ නාලා යන්න දාලා ඔය තියෙනවා පිස්සුද ඈ කරේ තිබ්බ මාලෙන් කල්ගිය ටික ටික බිර ගෙවුණා එක දෙක සුදු මූණ උරතලය හැමදේම දැක මචං උඹට කොහොම මං කියලා ඉවර කරන්නද පල් වෙලා ඇඩ්ඩි ගහලා මචං චෝර වෙනවා මගේ දුක කෝටි පාටි බෑනා මගේ නන්නගේ සුදු බෑනා දුර ඉඳන් ඔට දැන් විතරයි පොරොට කවන්නේ මගේ නෝනා මගේ කැස්ස වගේ පිටට පොඩ්ඩක් අට්ටු කර වංචාන ඒ ඔයා මගේ පන කියලා ඔළුව ඉබලා සින්දු කියලා හිටපු කණ්ඩ දීපන් මාංචලා කන්නේ පුතේ අර උඹේ සුදු නෝනා කියලා දුකයි මචං ගොඩක් වහ බොන්න හිතුණා අනන්තවත් රට්ටු අන ප්‍රශ්න වලට කෝවන් දෙන්න උත්තර ලැජ්ජාවේ සන්තෝසයි ඊටමත් මම තනි කඩවේ උඹ වගේම මාත් බලනවා මංගල කිංගිලි පාත්තර අතරායක දෙයගේ වීඩයි සලවාලි මතකද මැස්සම ප්‍රොම්බිටි සම ඉති මග හැරි ගිය අවසානේ කලකට ඉස්සලගේ වඳන වෙස් වල මලකට බැස්ස මේ අස්සනේ කුණු ගොඩේ මැස්ස මන්දේරුම් ගත්තේ පස්සේ මගේත් මම පන පිටින් සඳ මාලි සිඳියන සන්තකේ සැලරේ නිවන් දකි අනේ අනිච්චන් සංසාරේ